Bismillahirrahmanirrahim. Alhamdulillah, salatu wassalam ala nabina Muhammadin sallallahu alaihi wasallam අම්මවාත්. අපි අපගේ channel එක හරහා මෙම රමදාන් මාසය තුල අල් කුර්ආනය වටහා ගැනීමට අල් කුර්ආනයේ තියෙන යම් දෙයක් තේරුම් ගැනීමට අපගේ ජීවිතයට ඒ දේ ළඟා කර ගැනීමට විශේෂයෙන්ම සමහර කුර්ආන් වාක්‍ය සමහර සූරාවන් අපි සාකච්ඡා කරමින් යනවා. ඒ අනුව අද දින අපි සාකච්ඡා කරන්න යන්නේ සූරා මාඋන්. ඊළඟ තමයි මේ ආයත් සූරා එකේ ඊළඟ ආයත් එක. ඊළඟ ආයත් එක අල්ලාහ් තාලා කතා කරන්නේ මේක අල්ලාහ් තාලාත් එක්ක තියෙන සම්බන්ධතාවය. ෆවයිලුල් ලිල් මුසල්ලි. ෆවයිලුල් ලිල් මුසල්ලි. සලාතේ කරන අය ෆවයිලුල් ලිල් මුසල්ලි. කාටද මුසල්ලින්? සලාතේ කරන අයට වයිල්. ෆවයිලුල් මුසල්ලි. සලාතේ කරන අයට විනාශයක් වේවා. ඇයි සලාතේ කරන අයට විනාශය? නැමදුම් කරන අයට විනාශය. ඔව් නැමදුම් කරනවානේ. අල්ලාහ් වෙනුවෙන් පස්සේ නැමදුම් කරන අය. එතකොට මේ නැමදුම් කරන අයට ඇයි විනාශය? ඇයි දඬුවම? මතුලෝවේ ලෝවේදී ඔවුන්ට ඇයි දඬුවමක් දෙන්න යන්නේ අල්ලාහ් තාලා? අල්ලදී ඔව් මොකද කරන්නේ? අල්ලදීන හුම් ඔවුන් කවුද? අන් සලාත්. අල්ලදීන හුම් ඔවුන් කවුද? අල්ලදීන හුම් අන් සලාතිහිම් සාහුන්. ඔවුන් සලාතේ අකණ්ඩ විට කරන්නේ. සලාත අත්තරිනවා. දැන් පස්සේ සලාතේ ගත්තාම මේ පස්සේ සලාතේ අත්තර කරනවා. ඔවුන් දිගටම සලාතේ කරන්නේ. සලාතේ තුල ඔවුන් එකක් කරනවා, තව එකක් කරන්නේ. සුබහ එක අතරිනවා, මග්රිබ් එක අතරිනවා, ඉෂා එක අතරිනවා. මේ වගේ අකණ්ඩව සලාතේ කරන කට්ටිය නෙවෙයි ඔවුන්. අකණ්ඩව සලාතේ කරන්නේ නැතුව අතහර සලාතේ කරන කට්ටියට වයි විනාශය. දඬුවම තියෙන. නබිතුමාන ප්‍රකාශ කරා නිරේ සකර් කියන නිරේ යම් කොටසක් දඬුවම් විදමින් ඉන්නවා. එතකොට ස්වර්ගවාසීන් අහනවා එයාගෙන් ඔබලාට මේ නිරේට ඇතුල් කරේ මොනවද? එයාලා කිව්වා අපි ලෝකේ ඉන්නකොට සලාතේ නිවැරදිව කරේ නැහැ කියලා. සලාතේ ඉතු නොකරන කට්ටියට සකර් කියන නිරයක් තියෙනවා. නමුත් මරියට ඉතු කරන්න ඕන අපි. මදයවර සහෝදරෝනි. ඊට ප්‍රධානයි අපේ වගකීම් වල ප්‍රධාන වගකීම සලාතේ. අවම වශයෙන් අපි අනිවාර්යව පස්වෙනි සලාත පහවාරේ අපි ඉතු කරන්නට ඕන. අතිරික සලාතෙන් බොහෝ දැන් රමදාන් මාසයේ තුල අපි සෑහෙන අතිරික සලාතෙන් කරනවා. නමුත් අනිකුත් මාසයන් වල ප්‍රශ්නාර්ථය. අපි ඒ සලාතයන් ඒ මාසයන් තුලත් ඉටු කරන්න ඕන. එතකොට මෙතනදී අල්ලාහ් තාලා අන් සලාතිහිම් මෙතනදී අල්ලාහ් තාලා ෆී සලාතිහිම් කියලා සඳහන් කරේ නැහැ. අල්ලාහ් තාලා මෙතනදී අන් සලාතිහිම් ඔවුන්ගේ සලාතේ වුන් කරනවා. ඔවුන් ඒ සලාතේ හරියට කරන්නේ නැහැ. සලාතේ තුල ෆී සලාතිහිම් කියලා කිව්වේ නැහැ. සලාතය තුල ඔවුන් වරද්දනවා කියලා කිව්වේ නැහැ. සලාතය තුල ගැටලුවක් කියලා කියවෙන අල්ලාහ් තාලා. සලාතේ කිරීමේදීම ගැටලුවක්. සලාතේ හරියටම කරන්නේ නැහැ. රයිට්. ඒ වගේම තමයි අල්ලාහ් තාලා කුර්ආනයේ කියනවා අයිදා කාමු ඉල සලාති කාමු කුසාලා කියලා අල්ලාහ් තාලා කුර්ආනයේ සඳහන්. ඔවුන් සලාතේ කරන්න ආවොත් සලාතේ කරන්න නැගී සිටියොත් කාමු කුසාලා. සලාතේ කරන්නෙම ඔවුන් කරන්නේම ලේසිනස් එකකින්. ඔවුන් කරන්නේම කම්මැලිකමෙන්. හිතින් කරන්නේ හදවතින් කරන්නේ. හදවතින් නැමදුම් කරන කෙනා නැමදුමක් අත්හරින්නේ නැහැ. අල්ලාහ් වෙනුවෙන් පස්වෙල කරන්න ඕන කියන හැඟීමෙන් සලාතේ කරන කෙනා නැමදුම් කරන කෙනා කවදාත් ඒ නැමදුම අත්හරින්නේ නැහැ. ඇයි කොහොමද මේ නැමදුම සෑහෙන ප්‍රයෝජන තියෙනවා. පස්වෙල නැමදුම වල සෑහෙන ප්‍රයෝජන තියෙනවා. ඒ නැමදුම උ අත්හරින්නේ නැහැ. ඇයි ඔවුන්ට දන්නවම අල්ලාහ් වෙනුවෙන් නැමදුම් කරනවා කියන එක. එහෙම නැතුව කම්මැලිකමින් අම්මා කියනවා කියලා තාත්තා බනිනවා කියලා කවුරු හරි බලන් ඉන්නවා කියලා කරනවා නම් එතනදී ඔහු නිවැරදි සලාතේ කරන්නේ නැහැ. කාමු කුසාලා තමයි. කම්මැලිකමින් තමයි නැගිටලා සලාතේ කරන්නේ. ඒ සලාතේ අල්ලාහ් තාලාට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. ඒ නමුත් මේ දෙවියන්ට කිසිදු ප්‍රයෝජනයක් නැහැ මදායබර සහෝදරෝ. මේ සලාතේ තුලින් අපිට සෑහෙන ප්‍රයෝජන තියෙනවා. අල්ලාහ් තාලා අල් කුර්ආන් සඳහන් කරනවා ඉන්න සලාත තන්හානිල් ෆහිෂායි වල් මුන්කර්. සලාතේ කියන නමුතුම කියන එක පිළිකුල් සාගත වැරදි සාගත ක්‍රියාවන් වලින් අපි ඈත් කරන්නට ඕන. අපි නැමදුම් කරනකොට අපි වැරදි දේවල් කරන්නේ නැති යහ ක්‍රියාවන් විතරක් කරන පාප දේවල් වලින් ඈත් වූ පුද්ගලයන් බවට පත් වෙන්නට ඕන කියලා කුර්ආන් කියන්නේ. අපි සලාතේ අකණ්ඩව කරන දෙවියන් එක්ක තියෙන සම්බන්ධතාවය දෙවියන් එක්ක තියෙන ශක්තිමත් සම්බන්ධතාවය වර්ධනය වෙනවා. දෙවියන් හැමදාම පස් වේලක් පස්වතාවක් සීපත් කරන අවස්ථාවක් එනවා. දෙවියන් එක්ක සංවාදයක් නැමදුම කියන දෙවියන් එක්ක සංවාදයක් කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා.
ඒ වගේම මේ නැමතුම කියන එක අපේ ඊමාන්නේ ලක්ෂණයක් කියලා දෙවියන් නබිතුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ සලාත අපි නිවැරදිව කරන්න ඕන. ඒ වගේම ඔවුන් කවුද කියලා කිව්වොත් අල්ලදීන හුම් යුරාඋන්. ඔවුන් සලාතේ කරනවා කවුරුන්ද? අන් අය වෙනුවෙන්. දෙවියන් වෙනුවෙන් නෙමෙයි සලාතේ කරන්නේ. ඔවුන් නැමතුම කරන්නේ අන් අය වෙනුවෙන්. මිනිසෙක් වෙනුවෙන්. මෙයාට හොඳ පුද්ගලයෙක් කියලා කියන්න ඕන. හොඳ ඉබාදා කරන පුද්ගලයෙක් කියලා කියන්න ඕන. හොඳ මොමිනරයෙක් කියලා කියන්න ඕන කියන ඒ හැඟීමෙන් හුන් කරනවා. උනිච්චාවෙන් කරනවා. එවැනි අයගේ සලාතෙන් දෙවියන්ට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන් කරා සමහර අය සලාතේ කරනවා නිකන් වැටිලා නැගිටිනවා. එතුමාගේ හදීස් සඳහන් වෙනවා දැන් කුකුලෙක් කිකිලෙක් ඇවිල්ලා ආහාර ගන්නට මෙහෙම කොටනවා නේද? ඒ කොටනවා වගේ සලාතේ කරනවා කියලා එතුමාලන් කිව්වා. ඕන් නිකන් වැටිලා නැගිටිනවා විතරයි. එවැනි සලාතෙන් දෙවියන්ට කිසිදු ප්‍රයෝජනයක් නැහැ. එවැනි සලාතයක් කිසිදු ප්‍රයෝජනයක් නැහැ. එතකොට අපි සලාතයන් නිවැරදිව අල්ලාහ් වෙනුවෙන් කරන්නට ඕන. අපි අල්ලාහ් තාලා වෙනුවෙන් පමණක් මෙන්න සලාතය කරන්න. එතකොට මේ සූරාව තුළ ඊමාන් එක තියෙන පුද්ගලයෙක් මිනිසුන් එක්ක යහකාරින් කටයුතු කරනවා. Tamanගේ දේපලෙන් Tamanට පුළුවන් ආකාරයට වචනයකින් හරි අනාථ දරුවෙක් එක්ක වචනයකින් හරි හිනාවකින් හරි නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් දේශනා කරා කෙනෙක්ව බලලා මද සිනාවක් දාන එක සදකා කියලා. දානයක් කියලා. එතකොට කෙනෙක් අනාථ දරුවෙක් එක්ක මිස්කීන් කෙනෙක් එක්ක නැතිබර කෙනෙක් එක්ක Tamanට දේපල වලින් දෙන්න බැරුව තිබුණා නම් වචනයකින් හරි හිනාවකින් හරි එයාලගේ සිත අපි සතුටු කරන්න ඕන. ඒ වගේම දෙවියන් අපි සතුටු කරන්නට ඕන. දෙවියන් වෙනුවෙන් සලාතය හරියට කරන්න ඕන. නිවැරදිව කරන්න ඕන. අකණ්ඩව කරන්න ඕන. අල්ලාහ් වෙනුවෙන් පමණක් කරන්නට ඕන. අවසානයේ මේ ආයතයෙන් සූරා කතා කරනවා ඔවුන් සම්බන්ධව වයම්නඋනල් මාඋන්. වයම්නඋනල් මාඋන්. ඔවුන් දෙන්නේ නැහැ මාඋන්. අල්ප දෙයක් පවා දෙන්නේ නැහැ. ඉතා වටිනා දෙයක් නෙමෙයි. ඉතා මිලාතික දෙයක් නෙමෙයි. ඔවුන්ට ලබා දිය යුතු අනිවාර්ය සකාත් එක නෙමෙයි. ඔවුන් ලබා දිය දානමාන නෙමෙයි. ඔවුන්ට අනිවාර්ය වෙන දේවල් ඉතා අල්ප දෙයක්. පොඩි දෙයක් ගිහිල්ලා හරි ඔවුන්ගෙන් හරි ඉදි කට්ටක් දෙන්න. හරි ෂර්ට් එක බටන් එක නැහැ. කට්ටක් ගහ ගන්න ඕන කියලා ඇහුවත් දෙන්නේ නැති කට්ටිය. පොඩි සීනි ටිකක් දෙන්න කියලා කිව්වොත් කවුරුත් දෙනවා. ලුණු ටිකක් මත් දෙන්න කියලා කිව්වොත් කවුරුත් දෙනවා. මේ වගේ අල්ප පොඩි දෙයක් වතුර වීදුවක් ඇහුවොත් කවුරුත් දෙන්නේ නැතු වෙන්නේ නැහැ. වතුර වීදුවක් දෙන්න වතුර උගුරක් දෙන්න කියලා කවුරුත් දෙන්නේ නැතු වෙන්නේ. මෙවැනි අල්ප දෙයක් පවා ඕන් දෙන්නේ නැහැ. විශේෂම අකණ්ඩව දෙන්නේ නැහැ. හැම වෙලාවෙම දෙන්නේ නැහැ. එතකොට මෙවැනි ගුණාංග අප තුල තිබෙන්නට බෑ. මාදායබ සහෝදරනි. අල්ලාහ් තාලා අපගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙන ගුණාංග. අල්ලාහ් තාලා අපගෙන් බලාපොරොත්තු වෙන්නේ මීට විරුද්ධ වූ යහ ගුණාංග. හොඳ ගුණාංග. මිනිසුන් එක්ක ආදරෙන් කටයුතු කරන අයව. මිනිසුන් එක්ක සුහුඳව කටයුතු කරන අයව. ඒ වගේම දෙවියන් වෙනුවෙන් නැමදුම් නිසියාකාරවට කරන අයව. Taman ගාව තියෙන සෑම දෙයක්ම අන් මිනිසුන්ට ලබා දෙන අයව. අල්ලාහ් තාලා අපිවත් මෙවැනි පුද්ගලයන් බවට පත් කරන්න ඕන. මෙම රමදානිය තුළ අපි තීරණයක් ගන්නට ඕන. අපේ ජීවිතේ මෙවැනි ආකාරයක් සකසා ගන්න ඕන. අපේ සලාතයන් නිවැරදි කර ගන්නට ඕන. right? ඒ වගේ අල්ලාහ් තාලා අපට ලබා දුන් දෙයින් පුළුවන් ආකාරය අපි හැමෝටම උදව් කරනවා කියන ගුණාංග අපි වර්ධනය කර ගන්නට ඕන. එය මම ගන්නා තීරණයක් බවට තිබෙන්නට ඕන ඉන්ෂාඅල්ලාහ්. තවත් ආයත් එකක් සමග තවත් කුර්ආන් පාඨයක් සමග අපි සම්බන්ධ වෙමු. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.